Hello, welcome to the UCN podcast series The Voices Unfiltered සමගින් තමයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. මිනිසා සිනාසෙන විටත්, හඬා වැටෙන විටත්, ආදරය කරන විටත්, වෙන්ව යන විටත් වචනවලට වඩා ඔවුන් වෙත පැමිණෙන්නේ සංගීතය. ගොඩක් කලාවට අපි නොකියන කතා, අපි සංගවගත්ත වේදනා, අපේ ගැඹුරුම බලාපොරොත්තු පවා ස්වර අතර ජීවත් වෙනවා. සමහර විට වචන අසාර්ථක වෙන තැන්වල පවා සංගීතය කතා කරනවා. ඉතින් මේ සූදානම සංගීතය හා මානව භාව ප්‍රකාශනය පිළිබඳව ඔබත් සමග කතා කරන්න. ඉතින් අපේ ආරාධනය පිළිගෙන අද අපේ වැඩසටහනත් සමගින් සම්බන්ධ වෙන්නේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ඉහළ තැනක ඉන්න සංගීතයට අති දක්ෂ කලාකරුවෙක්. ඔහු නමින් මියුරු සෝමරත්න. අයිබෝවන් ඔබට. අයිබෝවන්. සමහර හැඟීම් තියෙනවා ඒවට වචන නැහැ. සමහර මතක තියෙනවා ඒවට කතාවක් නැහැ. හැබැයි ඒ සියල්ලක්ම එකට එකතු කරන්න පුළුවන්, එකට හඬක් දෙන්න පුළුවන් හරි අපූර්ව භාෂාවක් තියෙනවා. ඒ තමයි සංගීතය. ඉතින් ඔබගේ අදහසට අනුව සංගීතය මානව හැඟීම් ප්‍රකාශ කරන්න මාධ්‍යයක් වෙන්නේ කොහොමද? ඔව් මගේ අදහසට අනුව මානව හැඟීම් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වෙන්නේ ඇත්තටම ඉස්සෙල්ලාම අපි ඕක අල්ලගන්නේ ඔය කියන මානව හැඟීම් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය කියන එක අල්ලගන්නේ අපිට පොඩි කාලෙදිම කියා දෙනවා සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා. ඒක තමයි අපි ජීවිතේ සංගීතය ගැන ඉගෙන ගත්ත කෙටිම හැඳින්වීම. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. හැම භාෂාවකින්ම කියන ඉමෝෂන් එකක් නැත්නම් හැඟීම අපිට දැනෙනවා කියන එක අපිට පොඩි කාලෙදිම කොහෙන්දෝ මම දන්නෙත් නැහැ මට කොහෙන්ද ඒක ඇහුනේ කියලා. හැබැයි ඒක අපි හැමෝම දන්න කාරණාවක්. ඉතින් ඕකත් එක්ක කතා කරගෙන සහ මතක් කරගෙන යද්දී ඇත්තටම තියෙන්නේ සංගීතය කියන මාධ්‍ය. එතකොට සංගීතය කියන මාධ්‍ය ඇතුලේ තියෙනවා විවිධ කොටස්. ගීතය කියන්නේ ඒකේ කොටසක්. වාදනාංගයක් වෙන්න පුළුවන්. එතකොට ඔකෙස්ට්‍රල් අයිටම් විවිධ සංගීත භාණ්ඩ ගොඩක තියෙන එකතුවක් වෙන්න පුළුවන් හඬ නිෂ්පාදනය කරන. ඉතින් ඔය හැම දෙයකින්ම එක මිනිසෙක්ගේ තියෙන හැඟීම පොදු මනුස්ස වර්ගයාටම කොහොමද ඒක දනවන්නේ කියන එක තමයි සංගීතයේ හරහා කරන්න පුළුවන් දෙය. ඉතින් එතනින් ඔප්පු වෙනවා මම හිතන්නේ සංගීතය කියන්නේ ඇත්තරම හැමෝටම දැනෙන හැඟීම් නිෂ්පාදනය කරන මාධ්‍යයක් කියලා. ඉතින් හැඟීම් නිෂ්පාදනය කියලා කියද්දී ඉතින් හැඟීම් විවිධයි. විවිධ මිනිසුන්ගේ හැඟීම් විවිධාකාරයි. කෙනෙක්ට ආදරය දැනෙන විදිහට නෙමෙයි මට ආදරය දැනෙන්නේ. තව කෙනෙක්ට දුක දැනෙන විදිහට නෙමෙයි මට දුක දැනෙන්නේ. තව කෙනෙක්ට සතුට දැනෙන විදිහට නෙමෙයි මට සතුට දැනෙන්නේ. ඉතින් ඔය හැමෝම එක තැනකට ගෙනල්ලා ඒ කියන්නේ හැමෝගෙම තියෙන පොදු ලක්ෂණ වලින් පොඩි පොඩි කෑලි අරගෙන අර ඔක්කොටම දැනෙන්න පුළුවන් වෙන විදිහට ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි සංගීතය කියන්නේ. හරි. වචන වලින් පැවසීමට නොහැකි හැඟීම් සංගීතය තුළින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට නිහඬව සිටින කෙනෙක්ගෙන් පවා ඒ නිහඬියාව තුළින් ඒ මනුස්සයව අඳුර ගන්න සංගීතයට පුළුවන් වෙනවා. ඉතින් සංගීතය මිනිසෙකුගේ මානසික හැසිරීම වෙනස් කරන්න බලපානවා කියලා ඔබ විශ්වාස කරනවද? ඔව් අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. මොකද ඒක මම කියන්නේ ලෝකයේ තියෙන පරිශන මට්ටමිනුත් ඔප්පු කරගත්ත දෙයක්. සහ මේ වෙද්දී ඒකට විවිධ උපකරණ හඳුන්වා දීලා තිනවා ලෝකෙට. ඉතින් ඒත් එක්කම බැලුවම සංගීතය කියන එක දැන් සරලම විදියට ගත්තොත් ඔය දැන් අහපු ප්‍රශ්නේ සරලම විදියට ගත්තොත් අපිට හිතන්න පුළුවන් මට දුකක් හිතිච්ච වෙලාවට ඒ දුකට හේතු වෙච්ච කාරණාව තියෙන ගීතයක් හෝ සංගීත කාණ්ඩයක් කිසියම් දෙයක් ඇහුවාම මගේ එක්කෝ මට ඒ තියෙන දුක වැඩි වෙලා මට කඳුළු වෙන්න පුළුවන්. එක්කෝ මට ඒ තියෙන දුක අමතක වෙලා ප්‍රශ්නයක් නෑ මට ඒ තියෙන ප්‍රශ්නෙත් එක්ක මට ප්‍රශ්නයක් නෑ කියන තැනට මට එන්න පුළුවන් වෙන දෙයක් තියෙනවනේ සංගීතය ඇතුලේ. ওই කාරණාව සරලම විදිහට ගත්තොත් ඕක. ගීතයක හෝ සංගීතයක තියෙන මිනිසුන්ගේ මනස නිදහස් කරගන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ඕක අපි දැන් අර බයෝලොජි කියලා ජීව විද්‍යාත්මකව ගත්තොත් මිනිසුන්ට යම් සංගීතයක් යම් උත්තේජනයක් ලැබුණාම ශබ්ද තරංග හරහා මිනිසුන්ගේ මනසේ ඩොපමින්
නිදහස් කරනවා සහ තවත් විවිධ රසායනික සංයුතින් හරහා ඒ නිදහස් කරන අර මනසේ තියෙන ව්‍යාකූලත්වය විනාශ කිරීම හරහා මිනිසුන්ට අර මානසික සුවතාවය ලැබෙනවා. ඉතින් ඕකට ස්නායු පද්ධතිය බලපානවා. ඉතින් මේ කියන්නේ ස්නායු පද්ධතියෙන් දැන් අපේ ඔය තියෙන දේවල් දරා ගන්න පුළුවන් ප්‍රමාණය තීරණය කරන්නේ අපිට තියෙන හැඟීම් පාලනය කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ. ඉතින් ඕවත් එක්ක තමයි ඔය කාරණා වෙන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ මේ තමුන් හැදී වැඩෙන සංස්කෘතිකමය පරිසරය. තමුන් කොයිතාක් දුරට තමුන්ගේ සංස්කෘතිය වටා ගොනු වෙලා ඉන්නවද කියන කාරණාවත් එක්ක ඒ කියන්නේ සංස්කෘතිය කියන්නේ මට පොඩි කාලේ ඉඳන් ඇහෙන්නේ මොන සින්දුද කියන එකත් එක්ක ඒක තීරණය වෙන්න පුළුවන්. දැන් අපි දකින සංගීතය කිව්වොත් අපිට මම කියන්නේ ලෝක සංගීතය සහ ලංකාවේ සංගීතය කියලා කතා කරමු. ලංකාවේ සංගීතය ඇතුළත අපි දකින්නෙම ගීතය. ගීතය ගැනනේ දකින්නේ. ඒ කියන්නේ මේන් කරගෙන කතා කරන්නේ අපි ගීතය ගැන. හැම වෙලේම මේකනේ ගීතයේ තියෙන වචනාර්ථය හෝ ඒවා වචනාර්ථයේ සංගීතය ආවම මේක අපේ හදවතට දැනෙන්නේ කොහොමද කියන එකත් එක්කනේ අපි මේ කතා කරන්නේ. මං කියන්නේ එතනින් එහාට ගිහිල්ලා සංගීත කාණ්ඩයක් හෝ යම්කිසි මියුසිකල් පීස් එකක්. ඔය ඒකෙන් මිනිසුන්ගේ මොළයට උත්තේජනයක් ලැබෙනවා. එතකොට මිනිසුන්ගේ ප්‍රශ්න අමතක වෙනවා කියන කාරණාව තමයි මේ තියෙන්නේ. ඉතින් ඕකත් එක්ක තමයි ඔය අහපු ප්‍රශ්නෙට තියෙන උත්තරේ තියෙන්නේ. ඉතින් මං හිතනවා සංගීතය මගින් මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න හෝ වේවා මානසික ව්‍යාකූලත්වයන් හෝ වේවා තමුන්ගේ තියෙන හැඟීම් හෝ වේවා සියලුම දේ වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි සංගීතය කියන්නේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ මිනිස්සෙගේ හැසිරීම, මිනිස්සෙගේ తත්වය මොන මට්ටමක තිබුණත් සංගීතයට පුළුවන් ඒ මිනිස්සයව සුවපත් කරන්න. මොන වයස් මට්ටමක හිටියත් මොන ප්‍රශ්නක හිටියත් සංගීතය කියන දෙයට මිනිස්සෙක් ඉන්න තැනින් ඒ මිනිස්සයව සුවපත් කරලා එක පියවරක් හරි ඉදිරියට තියන්න පුළුවන් කියන අදහස තමයි ඔහු ඔබට කියන්න ඇත්තේ. ඉතින් ගීතයක් නිර්මාණය කිරීමේදී පද රචනය, ඒ වගේම තනුවක් ගීත රචනය කරද්දී බලපානවා, අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ගීතයක් නිර්මාණය කිරීමේදී පද රචනය, තනුව සහ හඬ අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕන. මේ සම්බන්ධතාවය මානව භාව ප්‍රකාශනයට කොහොමද බලපාන්නේ? ඔව් දැන් සංගීතය කියන්නේ ප්‍රකාශන මාධ්‍යයක්. ඒතකොට ලියනවා කියන රචනය කියන්නේ ප්‍රකාශන මාධ්‍යයක්. එතකොට තනු නිර්මාණය මියුසික් කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ සංගීත කම්පෝසර් සහ මෙලඩි කියන දෙක. ඒතකොට තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය කියන දේ. මේ දෙකක් නේද? එතකොට මේ දෙකක් ඇත්තටම. ඉතින් මේ දෙකයි ගීත රචනයයි කියන කෑලි තුන එකතු වුණාම තමයි ගීතය හැදෙන්නේ. ඉතින් ඔය ඒ තියෙන තුනෙන්ම ප්‍රකාශ වෙන්නේ මිනිසුන්ගේ හැඟීම් ප්‍රකාශනය. ඉතින් ওই තියෙන මාධ්‍ය තුනම තියෙන්නේ මිනිසුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නම තමයි. ඉතින් ඒ තුනම එකතු වෙලා හැදෙන ගීතය ඉතින් ප්‍රබල මාධ්‍ය කාරණාවක්. මම කියන්නේ ප්‍රකාශන මාධ්‍ය කාරණාවක්. ඉතින් ඕක තමයි මානව මිනිසාගේ භාවමය දේවල් ප්‍රකාශ කරන්න ඇත්තටම ගීතය කියන එක ප්‍රබල කාරණාවක්. ඉතින් අර දැන් ඇහුවේ ඒ තුනෙන් මොනවද අඩු වැඩි වශයෙන් වෙන්න ඕනි කියලා වගේ දෙයක් නම් මං හිතන්නේ ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕනි රචනය ගැන. කියන්නේ ඉස්සෙල්ලාම ගීතයක පද රචනාව තමයි අපි අතට එන්නේ. මොන දේ කරත් ඉස්සෙල්ලාම පද රචනාව තමයි එන්නේ. හැබැයි පෙලක් තැන්වල ලෝකේ බිහි වෙච්ච නිර්මාණත් එක්ක බැලුවම තියෙනවා ඉස්සෙල්ලාම මෙලඩි එකක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ තනුව මොකක් හරි හම් කරපු දෙයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය කියන ඒ වගේ දේවල් වලදී ඊට පස්සේ සමහර ඇත්තම කිව්වොත් තුන්වෙනි කාරණාව 1 2 කොයිකද කියලා අපිට තීරණය කරගන්න බෑ. මොකද තනුවයි රචනයයි කියන දෙකම තියෙනවා එක හා සමානම. හැබැයි මොනවා කරත් කම්පොසිෂන් කියන එක. ඒ කියන්නේ සංගීත සංයෝජනය කියන එක ඉන්නේ තුන්වෙනුව. දෙවනුව. ඒ කියන්නේ අර දෙක තමයි පොසිෂන් වෙන්නේ 1 හෝ 2 කියලා. ඊට පස්සේ තමයි ඉන්නේ සංගීත සංයෝජනය කියන්නේ. ඉතින් ඔය තුනම එකතු වෙලා හැදෙන ගීතය කියන එක ලෝකේ සහ ලංකාවේ හැමතැනම ප්‍රබල මාධ්‍යයක්. අනිවාර්යෙන්. ඉතින් මියුරු සෝමරත්න කියන මේ චරිතයට සංගීතය මුසුුනේ නැත්තම්
ඔබේ ගමන, ඔබේ කතාව මොන වගේ විදිහට ලියවේද? ඔබ හිතන විදිහට. ඔව් ඇත්තටම ඒ කියන්නේ මම ඒක ටිකක් හිතලා නැති ප්‍රශ්නයක්. මට ඒක හිතන්න තරම් ජීවිතේ මියුසික් අතාරින්න වෙලාවක් තිබිලා නැහැ. සහ හැබැයි මාව පොඩි කාලේ නම් මම දන්නේ මොන හේතුවකට මගේ නම මේ විදිහට වෙලා තියෙනවද ඒව මම දන්නේ නැහැ. හැබැයි මොකක් හරි හේතුවකට එහෙම වෙලා මාව පොඩි කාලේ නම් දෙමව්පියෝ නෑදෑයෝ හැමෝම මට මියුසික් කරන්න. හැබැයි මමත් කැමතුනේ ඒකට. මට උමනා වුණෙත් මියුසික් කරන්න. හැබැයි ජීවිතේ පෙළක් තැන්වල මම සංගීතය අමතරව ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ. ඉතින් මට උමනාවක් තිබ්බ ඇත්තටම මේ ඉස්සර මම කියන්නේ ඉස්කෝලේ යන දවස්වල මට උමනාවක් තිබ්බා ලංකාව නියෝජනය කරලා මොකක් හෝ ක්‍රීඩාවක් කරන්න ඕන කියලා. ඕවා තිබ්බසා මං හිතන්නේ සංගීතයෙන් ප්‍රොෆෙෂන් එක නොවුණා නම් මගේ මං සමහර විට කියන්නේ ක්‍රීඩකයා කියන භූමිකාවේ ප්‍රොෆෙෂන් එකක් වෙලා නැති දැන් මේ වෙද්දි ලංකාවේ. ඉතින් ඒ වගේ දෙයක් හෝ නැත්තම් විවසායකෙක් වෙයි. ඉතින් මේ සංගීත ගමන ඇතුළතදී ඔබට අමතක නොවන මතක ඇති. මේ මානව හැඟීම් කියන තැනදී අපි ඒ ගැනත් මතක් කරමු මේ වෙලාවේදී. ඔව් මානව හැඟීම් කියන තැනදී මට ඉතින් විවිධ මතක තියෙනවා සංගීතයත් එක්ක මුසු වෙච්ච ජීවිත කාලය ඇතුළත විවිධ මතක තියෙනවා. ඉතින් මේ මතකත් එක්ක ගත්තාම අමතක නොවන එක සිදුවීමක් තියෙනවා. ඒ කියන්නේ ඒක අමතක වෙන්නෙම නැහැ. අමතක වෙන්නේ නැති වෙන්න හේතුව තමයි විශ්වවිද්‍යාල ජීවිතයේදී මම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී අපිට තියෙනවා අපේ විවිධ ක්‍රියාකාරකම් වලට අපිට තියෙන කැට එකතු කරන්න. ඉතින් අපි කැට එකතු කරන්නේ වෙනස් ක්‍රමයකට. අපි গিitar එකක් එල්ලන් ගිහිල්ලා මිනිසුන්ට සින්දු කියලා තමයි අපේ ඔය විශ්වවිද්‍යාලෙන් ඔය විවිධ පාසල් වලට සංගීත භාණ්ඩ ප්‍රදානය කරන ඒ වගේ වැඩසටහන් වලට මුදල් එකතු කරනවා. ඉතින් ඔය දැන් මේ මුදල් එකතු කරනදී එක සින්දුවක් අපි කට්ටියත් එක්ක රෙකෝඩියන්, ගිටාර්, දර්පක් වගේ ප්ලේ කරගෙන යද්දි එක දුම්රිය වල තමයි අපි ට්‍රේන් එකේ තමයි මේ සින්දු කියන්නේ කොළඹ ඉඳන් ගාල්ලට. කොහොම යනකොට සින්දුවක් කියනකොට එක ආන්ටි කෙනෙක් තනියම එක දුම්රියක මුල්ලකට වෙලා අඬනවා. මේ සින්දුව ඊට පස්සේ ඒ සින්දුවේ තිබ්බ ඉමෝෂන් එක තමයි ඒ සින්දුව දයාරත්න රණතුංගස ගායනා කරන සඳමාහා සිනාසුනා කියන සින්දුවේදී. ඒක තියෙන සඳමාහා සිනාසුනා, තරුමාහා සිනාසුනා. ඔබ මාහා සිනාසුනේ නෑ, ඔබ මාහා කතා කළේ නෑ ඔය කියන කාරණාත් එක්ක එයා ඊට පස්සේ ඒක දැන් ඇඬුවට පස්සේ දැන් අපිටත් ප්‍රශ්නයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපිට මාර ප්‍රශ්නයක්නේ. ඒ කියන්නේ ඒ වගේ දේවල් එක්කම අපි කතා කරනවත් නේ. ඔහොම ගිහිල්ලා මට දැන් ඕක අහන්න මං බලාගෙන හිටියා කොතරම්ද මේක මට අහන්න පොටක් හම්බෙන්නේ කියලා බලාගෙන ඉඳලා ඉස්සරහා දැන් පෙට්ටියෙන් අපි යන්නේ සින්දු කියන්නේ. ඉතින් ඉස්සරහා පෙට්ටියේ ඉඳලා මං දැක්ක එයා බහින නැගිටලා එනවා. ඊට පස්සේ මං ළඟට ගිහලා ඇයි ආන්ටි මේ උනේ කියලා. ඊට පස්සේ ඒකේ තියෙනවා එක තැනක අර පුරා පොය හදහසට එන විට මා යනවා බෝමලුව දිහාවට බෝමලුවේ සිට පහන් කුළුණ යට පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට. ඒ වෙලාව මන් දන්නේ මොකක්ද කියලා ඒක ගැළපෙච්චි. හැබැයි එයා කියනවා එයා මේ පොයටත් පන්සල් ගියාම එයාගේ දරුවෝ හරි මේ එයාගේ හැබැයි එයාගේ මේ ස්වාමි පුරුෂයා ඒ විද්‍යාව එයාගෙන් අයින් වෙලා එහෙම ඉන්නේ කෙනෙක්. එයා දරුවොත් එක්ක පන්සල් ගියාම එයා ගමේ පන්සලේ අර එයා පළවෙනිටම හම්බෙච්ච එක තියෙන්නේ. එයාගේ විද්‍යාවේ තියෙන ආදරවන්තය නැත්නම් ස්වාමි පුරුෂයා එයාට හම්බෙච්ච එක මතක් වුණා මල්ලි මේ සින්දුව කියද්දි මට මං ඔය සින්දුව මේ ඒ කියන්නේ එයාගේ ජීවිතයට ගලප ගන්න එයාට මෙහෙම සින්දුවක් තියෙනවා කියලා මතකයේ තිබිලා තියෙනවා. හැබැයි මේ වචන ටික ඇහෙද්දිසා අර අපි ඒක එතන ගායනා කරද්දී එයාට මේක තමයි මගේ සින්දුව. මේක තමයි මේ මගේ අර හැඟීම දැනිච්ච මට මේ දැන් මේ හැඟීමට ගලපගත්තු සින්දුව. ඉතින් ඒකින්ද එයා ඔටෝමැටිකලි ඒ කියන්නේ
අර ඉමෝෂන් එක කියන එක අපිට නවත්තන්න බෑනේ හැංගීම කියන එක. ඉතින් එයාගේ ඇස් වලින් ඒක පිට වුණා. ඉතින් අර ඒ වගේ අත්දැකීම් තියෙනවා. වචනවලට සීමා කරන්න බැරි දේවල් සංගීතයට හරි අපූර්ව අඳුර ගන්න පුළුවන් කියන දේ ඔහුගේ අදහස් වලින් අපිට තේරෙනවා. මම හිතන්නේ ඔබ සංගීත ශාස්ත්‍රයට ආපු දවසේ ඉඳන් අද වෙනකන් හරි අපූර්ව හරි ලස්සන නිර්මාණ ටිකක් ලෝකෙට බිහි කරලා තියෙනවා. ඉතින් මේ නිර්මාණ එක්ක ඔබට ඇති ඔබේ නිර්මාණවල හිතට දැනිච්ච යම්කිසි මතක එක්ක ගොඩනැගුණු නිර්මාණ අපි ඒ ගැනත් මේ වෙලාවේ මතක් කරමු. ඇත්තටම හැම නිර්මාණයක්ම කියන්නේ මම මේ වෙනකන් ගායනා කරලා තියෙන හැම නිර්මාණයක්ම මම සංගීතය සංයෝජනය කරගත්ත මම තනු රචනා කරගත්ත ගීත හැම එකකම මම ඉන්නවා. ඉතින් ඒ හැම දෙයක් එක හැබැයි විශේෂ මතකයක් තියෙන දෙයක් තියෙනවා ඒත් විශ්වවිද්‍යාලේ තමයි. විශ්වවිද්‍යාලයේදී මට ප්‍රශ්නයක් එනවා මේ අටලෝ දහමෙන් කම්පා වෙනවා. තාදී ගුණය කියලා අපි කියනවා. අෂ්ටලෝක ධර්මතාව වලින් කම්පා නොවී හිටින. ඉතින් ඕක කල්පනා කරගෙන යද්දි මට හිතුණා ඇත්තටම අපි මේ කරන්නේ මොකද්ද? අපි දැන් අපිට ලාභ යසායස නින්දා ප්‍රශංසා කියලා ඔය ටික දීලා තියෙනවා. අපි හැබැයි අපේ හැම වෙලෙම අපි හිත රිද්ද ගන්න ඕනේ මිනිස්සු විදියට. අපි හැම වෙලෙම හිත රිද්ද ගන්න. හැබැයි අපි සතුට කියන කාරණාවේ ඉන්නේ ඉතාම පොඩි වෙලාවයි. හැබැයි අපිට දුකක් ආවම මේක මාර විදිහට අපි ඒක විඳවන්න මං කියන්නේ දුක කියන එක විඳින්න මාර ආසයි නේද හැමෝම. මමත් ආසයි ඒකට මාර කැමති. හැබැයි මම කියන්නේ මිනිස්සු වුණාම ඊට පස්සේ ඒක තමයි මට තිබු ප්‍රශ්නේ. කියන්නේ සතුට කියන එක ඇයි අපි පොඩි වෙලාවක ඉන්නේ? ඇයි අපි දුක කියන එකේ මේ මෙච්චර වැඩි වෙලාවක් ඉන්නේ? කියන්නේ මේ දෙකම බැලන්ස් එක කියන්න බෑ. ලාභයි අලාභයි තියෙනවනේ. අපි ලාභෙත් බැලන්ස් එකේ යන්න ඕනේ ජීවිතේ. අලාභෙත් බැලන්ස් එකේ යන්න ඕනේ. දුකේදිත් අපි බැලන්ස් එකේ ඉන්න ඕනේ. සැපේදිත් අපි බැලන්ස් එකේ ඉන්න ඕනේ. ඉතින් ඔය ඒ කියන කාරණාවත් එක්ක මම කතා කරලා අපේ විශ්වවිද්‍යාලේ පොඩි පිටිපස්සේ තියෙන පොඩි මඩුවක්. අපි ඕකට තමයි කතා කරන්නේ කට්ටිය එකතු වෙන්නේ. ඉතින් මගේ හිටිය ඩ්‍රාමා ෆැකල්ටි එකේ යාළුවෙක් එයා ලියනවා සංජය විශාන් කියලා. බෝලා ඇසෙල් කියලා. එයාගේ තියෙනවා මම හිතන්නේ YouTube channel එකක්. එයා ඒ සින්දුව ලියලා දුන්න නිසා තව සින්දු කීපයක් මාත් එක්ක කරා. එයා මේ ළඟදී නැති වෙනවා. එයාගේ මල ගෙදර මට යන්න වෙනවා. මේ මාත් එක්ක ඒ කියන්නේ අර කියපු අෂ්ටලෝක ධර්මතා ගැන කතා කරපු මිනිස්සයාගේ මල ගෙදරට මට යන්න වෙනවා. ඉතින් මං ගිහිල්ලා එදත් ඉතින් මගේ ගොඩක් කතන්දර මාත් එක්ක බෙදාගත්ත යාළුවෝ විදිහට මං එදත් ගිහිල්ලා කොහොමද ඒ අම්මලා කෑ ගහද්දි අනේ මියුරු මොකද මේ සංජයට මොකද වුනේ කියලා මගෙන් ප්‍රශ්න කරද්දි මට ඇත්තටම හිතුණා අපි කලින් කතා කරපු දෙයක් මම කලින් ගිහිල්ලා අර අපි දෙන්නම කතා කරපු එක මම තනියෙන් මතක් කරගත්තා ඒ වෙලාවේ. ඉතින් ඒ වගේ ඒ දැනිච්ච හැඟීම මං හිතන්නේ මට ජීවිත කාලෙම ඊට පස්සේ මම මිතුරනේ කියලා ගීතයකුත් කරා. මට ඒක දරා ගන්න ටිකක් අමාරු වුණා. හැබැයි මං ඒ වෙලාවේ හිතුවා මං මේ වෙලාවේ කරන්න ඕනේ අර අපි දෙන්න කතා සංජයමයි කතා වෙච්ච දේවල් මතක් කරන එක. කියන්නේ මේ මොකද්ද මේ ජීවිතේ අපි මොන පැත්තටද මේක අරන් යන්න ඕනේ? මිනිසුන්ට යහපත් දේවල් කරන්නේ කොහොමද? මිනිසුත් එක්ක යහපත් විදිහට ජීවත් වෙන්නේ කොහොමද? දැන් ඉන්න මිනිස්සු පාර මැද්දෙන් වාහනයක් මෙහෙම යද්දි මෙහෙම යන්න මේ කෙලින් යන වාහනයක් මැදින් හරහාට වාහනයක් යනකොට තප්පර 30ක තියෙන ඩිලේ එක වෙනුවෙන් මිනිස්සෙක්ට තමුන්ගේ කටින් වැරදි වචනයක් ප්‍රකාශ කරන එක. ඉතින් ඒ වගේ දේවල් ඒ කියන්නේ මම කියන්නේ එහෙම දැන් ඒ වගේ දේවල් වලදීත් වෙන්නේ මිනිස්සෙක් ඇත්තටම දුකනේ. අරයා කතා කරන එකයි අර මිනිස්සෙක් දුක. ඒ වෙලාවේ අපිට පුළුවන් hina වෙලා හරි ඔයා යන්න මට පරක් වෙන්නේ තප්පරයිනේ. ඉතින් මිනිසු ජීවිතේ ওই තරම් දේවල් ඉතා වේගෙන් හොයාගෙන යන දේවල් හැමදේම බැලන්ස් එකේ තියෙන්නේ. ඉතින් මේ දේවල් කොච්චර අපි ඉහළට කොච්චර ගියත් මං හිතනවා හැම තැනකම තියෙන්නේ මේ අර හරිම විදිහට දේවල් කරගෙන හරිම මැදහත් සිතින් යන ගමනක් මේ කියලා. එතකොට දැන් සංගීතය කියන දේ
මානව භාව ප්‍රකාශනත් එකට මුසු වෙලා තියෙනවා. මේ මුසු වෙලා තියෙන සංගීතය අද වෙනකොට ලංකාවේ මොන වගේ තැනක තියෙනවද? මම කියන්නේ සංගීතයේ පැත්තෙන් ගත්තොත් සංගීත ශ්‍රේෂ්ඨය. ඔව් මානව භාව ප්‍රකාශනයේ එක්ක සංගීතේ මේ වෙද්දි මුසු වෙලා තියෙන දේවල් ගත්තාම ඉතින් එක එක විවිධ ශානරයන් ඇවිල්ලා තිනවා. විවිධ ජොන්රාස් ඇවිල්ලා තිනවා. ඉතින් ඕවත් එක්ක මිනිසුන්ගේ භාව ප්‍රකාශනය කියන කකුල් දෙක නැට වෙන එකේ ඉඳන් පැත්තකට වෙලා කල්පනා කරන්න පුළුවන් වෙන දේ දක්වා මේ වෙනකන් ගීත බිහි වෙලා තියෙනවා. සංගීතය නෙවෙයි ගීත බිහි වෙලා තියෙනවා. එතකොට ඒ ගීතත් එක්ක ලංකාවේ තියෙන කලාව ඉදිරියට යනවා. අප්ඩේට් වෙනවා මේක හැම වෙලේම. ඉතින් ওই දේවල් එක්ක මිනිසුන්ට යහපත් අහන්න පුළුවන් නිර්මාණ 14ක් නෙමෙයි ගොඩක් බිහි වෙනවා. ඒ අතරින් දැන් අර වෙලා තින්නේ මිනිසුන්ට නිර්මාණ අස්වන්න බෑ. ඉස්සෙල්ලා උනේ ඉන්න ප්‍රමාණය අඩුයි, කලාකාරයෝ ප්‍රමාණය අඩුයි. එතකොට බිහි වෙන ගීත ප්‍රමාණය අඩුයි. ඒ ටික අනිවාර්යයෙන්ම අපිට කොහෙන් හරි ඇහෙනවා. දැන් මේ වෙද්දි දැන් අද වෙද්දි ගිහිල්ලා සර්ච් කළා බලුවොත් අද රිලීස් වෙච්ච සින්දු කීයක් තියෙනවද කියලා සාමාන්‍යයෙන් මම හිතනවා සින්දු 100කට එහා පැත්තෙන් ඇති. එතකොට මිනිසුන්ගේ තියෙන වැඩත් එක්ක මිනිසුන්ට දවසකට සින්දු 100ක් අහන්න පුළුවන් ද කියන එක මට හිතා ගන්න බෑ. ඉතින් ওই කාරණාවත් එක්ක ලංකාවේ සංගීතය ඊටාම දියුණු මට්ටමට ඇවිල්ලා තියෙනවා. සංගීතය ගීතය කියන එක මට හිතෙනවා ගීතයට එහා තමයි සංගීතය තියෙන්නේ. එතකොට ගීතය කියන එකටත් එහාන් සංගීතය කියන භාෂාව තේරුම් ගන්න පුළුවන් පිරිසක් ලංකාවේ තුලේ ඉහළ මට්ටමින් දැන් මම කියන වර්ධනය වීගෙන යනවා ඉස්සරට වඩා. ඉතින් ওই දේවල් එක්ක ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ භාව ප්‍රකාශන මාධ්‍යයක් විදියට සංගීතයේ ඉහළින් තියෙනවා. හැබැයි ගීතය කියන එක මිනිසුන්ට භාව ප්‍රකාශන මාධ්‍යයක් විදියට පාවිච්චි කරගන්න පුළුවන් වුණාට මිනිසුන්ට ඒකට වෙලාවක් නැහැ වගේ දෙයක් මට තේරෙනවා. ඔබ සඳහන් කරා වගේ ඒ අමතක නොවන සිදුවීමත් එක්ක ඔබට සංගීතය කියන තැනදී හරි අපූර්වට අදහස් ඉදිරියට එන්නේ නැති. අදහස් එක්ක හරි නිර්මාණ බිහි වෙන්නේ නැති. ඉතින් අපි ඒ ගැන මේ වෙලාවේ මතක් කරන්න අවස්ථාවක් කරගමු.
වර්තමානයේ වෙද්දී තරුණ පරම්පරාව එක එක දේවල් වලට යොමු වෙලා තියෙනවා. සංගීතය හෝ වේවා, කලාව හෝ වේවා එක එක ක්ෂේත්‍රවලට ළමයි මුසු වෙලා ඉන්නවා. ඔබේ අත්දැකීම් එක්ක ඔබ දකින විදිහට වර්තමානයේ වෙද්දී තරුණ පරපුර සංගීතයට රස විඳින తত্ত্বය මොන වගේ මට්ටමක තියෙනවා කියලාද ඔබ හිතන්නේ? සංගීතයේ රස විඳින මට්ටම මොන වගේ තත්වයකද තියෙන කියලාම ඇත්තරම දැන් මම කියන පරම්පරාව EDM music. ඉතින් ඒ මියුසික් රස විඳින පිරිස ඉතාම වැඩි දැන් මේ වෙද්දී. ඉතින් ඉතාම වැඩි කියන්නේ ඒක වේගයෙන් වර්ධනය වීගෙන යනවා ලංකාව ඇතුළත. ඉතින් ඒ දේවල් මම කියන්නේ වැරදි, මේක වැරදි, මේ වැරදි දේවල් මෙහෙමයි කියලා. හැබැයි සංගීතය කියන දේ අපි මුලින්ම කතා වුණේ අපි පොඩි කාලේ ආවදී විශ්ව භාෂාවක් නම්. ඉතින් මේ විශ්ව භාෂාවෙන් අපිට එන අප්ඩේට්ස් අපි ගන්න ඕනේ නැද්ද? අපි තාමත් අර බේස්මන්ට් එක අපේ ඉන්දියානු සංගීතය වේවා, බටහිර සංගීතය වේවා ඔය දෙකෙන්ම තියාගෙන විවිධ දේවල් try කරන එක මම කියන්නේ මේ දේ කරන්න ඕනේ. අර සරල කතාවක් තමයි අලුත් දැන් නොතනන જાතිය ලෝනනගී කියලා තියෙනවා. ඒ වගේ ඉතින් අර ඒ මියුසික් රස විඳින්න ඕනේ සහ සාමාන්‍ය මිනිස්සෙක්ට ජීවිතේට වැදගත් දෙයක් ගන්න පුළුවන් දේවලුත් රස විඳින්න ඕනේ. ඒත් ඔය කියන හැම දෙයකින්ම වෙන්නේ අර මම කියන්නේ ලෙෂර් ටයිම් මිනිස්සෙක්ගේ තියෙන මේ විවේකී කාලය. ඇතුළත මිනිසුන්ගේ මානස සුවපත් කරගන්න දේවල්, මානසර දේවල් එකතු කරගන්න දේවල්, ওই දේවල් තමයි මේ සංගීතයෙන් කරන්නේ. ඉතින් අර ඔය අහපු දෙයට සංගීතය දැන් EDM ගැනනේ අපි කතා කරන්නේ විදිය. ඔව් EDM music ඉතින් ගත්තාම මේ පැත්තට ඉතාම විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. සහ ස්වභාවිත සංගීතය. ස්වභාවිත සංගීතය කියන්නේ අර වචන මියුසික් හැමදේම මිනිස්සුන්ගේ ජීවිතේට මොකක් හරි දෙයක් ගන්න තියෙන දෙයක් මම හිතන්නේ. කියන්නේ කිසියම් අත්දැකීමක් හෝ කිසියම් පණිවිඩයක් මිනිසෙක්ට ගන්න තියෙන දේවල්. ඉතින් ඔහොම එක එක කැටගරිස් වලින් මියුසික් බිහි වෙනවා. ඒ කියන්නේ ඉස්සරට වඩා කියන්නත් බෑ. ඉස්සර වගේම කියලා අපිට ඒ වචනේ පාවිච්චි කරනවා. ඉස්සරට වඩා නෙමෙයි, ඉස්සර වගේම මිනිස්සු තාමත් පිස්සුවෙන් සංගීතයත් එක්ක එකතු වෙලා ඉන්නවා. සහ ඒක මිනිස්සු ඒක මාර ආදරෙන් වැළඳ ගන්න දෙයක් වෙලා තියෙනවා. ඉතින් යහපත් නිර්මාණ, හොඳ නිර්මාණ ඉදිරිපත් කරන තාක්කල් ලංකාවේ සංගීතයට මිනිස්සු ආදරය කරන එක නවතින්නේ නැහැ. ඉතින් අපේ මේ වැඩසටහන බලන ප්‍රේක්ෂකයන්ට වගේම සංගීත ශාස්ත්‍රයේ ඉන්න පිරිසට සංගීත ශාස්ත්‍රයේ ඉහළ තැනක ඉන්න කලාකරුවෙක් විදිහට ඔබට දෙන්න යම්කිසි පණිවිඩයක් ඇති. අපි ඒකටත් මේ අවස්ථාවක් කරගමු. ඔව් සංගීත ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන පණිවිඩය ඉතින් මම දෙන්න තියෙන පණිවිඩය ඇත්තටම අර මගේ මාධ්‍යනේ මගේ ගායනයේ සහ සංගීතය කියන ඉතින් මම ඒකෙන් තමයි මගේ ප්‍රේක්ෂකාගාරයට ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ හැම දෙයකම තියෙන ඔයාලගේ මතක සහ මගේ මතක. ඉතින් ඒවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ යහපත් ප්‍රතිචාර හෝ වේවා අයහපත් ප්‍රතිචාර හෝ වේවා හැමදේම ආදරෙන් මම බාර ගන්නවා. ඉතින් මගේ ප්‍රකාශන මාධ්‍ය හරහා ඔයාලට ප්‍රදානය කරන දේවල් ආදරෙන් වැළඳ ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද අපේ වැඩසටහන සමගින් එකතුනේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ඉහළ තැනක ඉන්න සංගීතයට අති දක්ෂ කලාකරුවෙක්. ඉතින් මියුරු සෝමරත්න ඔබට බෙහෙවින්ම ස්තුතියි අපේ ආරාධනය පිළි අරගෙන අපේ වැඩසටහනත් සමගින් එකතු වෙලා. ඇත්තටම ඔයාලටත් ස්තුතියි මේ වගේ සංගීත ගැන කතා කරන්න පුළුවන් වැඩසටහනක් නිර්මාණය කරාට. ඉතින් ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ ප්‍රාර්ථනා කරනවා. අපිත් ඒ වගේම තමයි අපිත් ඔබේ සංගීත ගමන වගේම ඔබේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා අපි හැමෝම සුබ පතනවා. ඉතින් වැඩසටහනේ අවසානයේට ඔබගේ හඬට කාලය වෙන් කරන් අපි සූදානමින් ඉන්නවා. The Voices Unfiltered වැඩසටහන මෙතනින් සමාප්තයි. ඉතින් මියුරු වෙතින් මියුරු ගීයකින් අපි මේ වැඩසටහන සමාප්ත කරමු. සියලුම දෙනාට සුබ දවසක්. ඔව්
වැඩසටහන අවසන් කරන්න තෝරගත්ත ගීතේ. ඉතින් මේක මට ජීවිතේ හම්බෙච්ච ලොකු අවස්ථාවක්. මම හිතන්නේ ඉතින් මට වැඩ කරන්න හම්බ වෙනවා කසුන් කල්ලාර ජයවර්ධන මහත්මයාත් එක්ක. ඉතින් කසුන් කල්ලාර ජයවර්ධන මහත්මයා මෙලඩි සහ මියුසික් කම්පෝස් කරපු චාමිනී ප්‍රේමතිලක අක්කා ලියපු ඉතින් ප්‍රේමය කියන ගීතය තමයි මම තෝරගත්තේ. ඉතින් අහලා බලමු. මගේ